ඉගිලෙන්න හයිය නැතුව වා මොකද එළියට ආවේ? ඔයාගේ කූඩුවේ මොන හරි අකරතැබ්බයක් වුණාද? මෙයා ඇවිල්ලා ඈත අහසේ පියාසර කරන වැහිලීනේගේ පැටියෙක්. එළියට යන්න කූඩුවෙන් පැනලා වගේ. තාම පියාසර කරන්න හයිය මදි. ඔයාට තව ගොඩක් කල් තියෙනවා ඔය ලොකු වැඩේ කරන්න යන්න. ඒක නිසා අපි මම ඔයාගේ කූඩුවට ඇරලන්නම් ගිහිල්ලා. මෙයාගේ කූඩුව මම දන්නවා දැන් අවුරුදු සාමාන්‍ය 20ක් විතර වගේ මේ ස්ථානේ තියෙනවා. මෙයාලගේ පරම්පරාව එතන තමයි ඉපදෙන්නේ. ඒ කූඩුව මැටි වලින් හදලා තියෙන්නේ. ඉතින් මෙයාලගේ පරම්පරාවේ කට්ටිය අවුරුදු 20 ගාණක් විතර කී දෙනෙක් එළියට යන්න ඇද්ද? එන්න උතා. හරි. අද උදේ මෙයාව මම දැක්කේ නැත්තම් එක්ක පූසෙක් අල්ලගෙන කනවා නැත්තම් මේ මොනවාරි අකරතැබ්බයක් වෙනවා. දැන් මේ ට්‍රැවල් ට්‍රැක් එක ඇතුලේ මෙයා හිටියට ඈත අහසේ අපිට පෙනෙන නොපෙනෙන දුරින් පියාසර කරන සත්‍යයක් තමයි මේ වැහිලීනියෝ කියන්නේ. ඒක නිසා මෙයාව නැවතත් එයාගේ කූඩුවට ඇතුල් කරන්න ඕන. හරි පුතා එන්න යන්න. අපි යන්නේ. කොහොම ඉන්නේ? ඔයාට තව ඉගිල්ලෙන්න පොඩ්ඩක් හයිය මදිනේ. ඒක නිසා ඔයාව මම ඔයාගේ කූඩුවට දාන්නම්. ඔමින්න. ඔයාට තව පණ මදි. මම ඔයාගේ කූඩුවට දාන්නම්. ඈත අහසේ පියාසර කරන්න ඕන. මේ මගේ කමිසේ උඩ නගිනවා මෙයා. ඔමින්න පපුව උඩ නගින්නේ. හරි. පපුව උඩ නගිනවා. මේ වැහිලීනියා කියන කුරුල්ලා ලංකාවේ හරි වටිනා කුරුල්ලෙක්. ඈත අහසේ තමයි පියාසර කරන්නේ. ඒක නිසා මෙයාලගේ කූඩු ලක්ෂ ගණන් වලට අලවි වෙනවා. මම දන්නා තරමට ඒ කූඩු
මොනවා හරි විශේෂ ඖෂධ වර්ගයක් හදන්න භාවිතා කරනවා කියලා මං අහලා තියෙනවා. ඒ වගේ මේ සුප් හදන විස්තරයකුත් තියෙනවා. අපි බලමු මෙයාගේ කූඩුව තියෙන්නේ කොහෙද? මෙයා අපි ඇතුළට දාමු දැන්. හරි? දැන් කූඩුවට යන්න ගිහිල්ලා අපිට පේන්නේ නැහැ තාසේ ඉගිලෙන්න ඕන. මෙන්න මෙයාගේ කූඩුව තමයි මේ පේන්නේ. මේ කූඩුව මෙයාලගේ වැඩිහිටියෝ මෙතන හදලා තියෙන්නේ දැනට අවුරුදු මම දක්නා විදිහට අවුරුදු 20කටත් එහාදී වගේ. එතකොට මේ ඔක්කොම මැටි ගෙනල්ලා තමයි මේ හදලා තියෙන්නේ. මේ කොන්ක්‍රීට් ස්ලැබ් එකේ තමයි මේ කූඩුව හදලා තියෙන්නේ. ඉතින් මේ හොඳ ආරක්ෂිත ස්ථානයක්. මෙතන කරන්ට් එක එන තැනක් තමයි මෙයාලා තෝරාගෙන තියෙන්නේ. මේ ලෝහ වලින් හදපු ලෑම්ප් ෂෙල්ඩ් එකක්, හෝල්ඩර් එකකුත් තියෙනවා එතන. එතකොට මෙන්න මේ ස්ථානයේ තමයි මේ කූඩුවේ දොරටුව. මෙතන තමයි දොරටුව. ඉතින් මෙයාලගේ වැඩිහිටියෝ මේ ස්ථානයට ඇතුළු වෙන්නේ මෙන්න මේ ෂැනෙල් වලින් සහ දොරේ උඩ තියෙන කවුළු වලින්. අපි බලමු මෙයාව කූඩුවට දාන්න යන්නේ දැන්. කොහොමද එයා කූඩුවට ගිහිල්ලා මොනවද කරන්න කියලා බලමුකෝ. මෙයාගේ කූඩුවේ මේ ඇතුල් වෙන දොරටුව තමයි මේ තියෙන්නේ. අපි බලමු ඇතුලේ පේනවා තටු වලින් තමයි මේ කූඩුව ඇතුලේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට දොරටුව මේක මෙතනින් මෙහෙම ඇවිල්ලා යටට වෙන්න හරි පල්ලලට බෝලේ වගේ ඉඩ තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. තනිකර මැටි තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ මැටි වල තියෙනවා කළු පාට පුස් වර්ගයක් වගේ. මේ තියෙන්නේ මැටි වලින් හදලා තියෙන ආකාරයේ කූඩුව. මේ කූඩුව තමයි මිනිස්සු ගස් ගල් වලට නැගලා කඩලා අලෙවි කරනවා කියලා කියන්නේ. හරි. ඔන්න මෙයා මම දැන් ඇතුළට දාන්න යන්නේ. මෙන්න ඔයාගේ කූඩුව. ඔයා ඇතුළට යන්න ඔයාගේ වැඩිහිටියොත් එක්ක තව ටික දවසක් මෙතන ඉඳලා තව සහෝදරයොත් ඉන්නවා නම් එයාලත් එක්කත් ඉඳලා තව ටික දවසකින් එළියට එන්න. හරියන්න ඇතුළට. හරි යන්න.
එයා එයාගේ වටිනා කූඩුවට ගියා. කලින් ඇවිල්ලා ලොකු වැඩ කරන්න මං කිව්වට පස්සේ එයා ඇතුළට ගියා. මෙයා මේ හැදී වැඩුණු කූඩුව ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ලක්ෂ ගණන් වලට අලෙවි වෙනවා. මේ කූඩුව මෙන්න මෙයාලගේ මල පහ කරන දේවල් තමයි මේ තියෙන්නේ. මෙන්න මේවා තමයි ඔය මේ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදවනවා කියලා කියන්නේ. ඉතින් මේවා සුප් හදලා පිටරට උදවිය ඖෂධයක් විදිහට පාවිච්චි කරනවලු. කූඩුව යටට තමයි මෙයාලගේ මේ මල පහ ද්‍රව්‍යයන් මේ පතිත වෙන්නේ. කූඩුව ඇතුලේ නෙවෙයි. මේ කූඩුව ඇතුලේ තියෙනවා ඇති.